Hi guys. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි හැමෝම දන්න Samsung සමාගම ගැන. ඉතින් Samsung සමාගම අපි නොදන්න ගොඩක් දේවල් කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ දේවල් ගැන. ඒ මොනවාද කියලා. ඉතින් Samsung කියන්නේ කොරියන් සමාගම. ඒත් එක්කම වීඩියෝ එක නමතක් කරනවා තාමත් ඔයාලා අපි subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එකයි ඊට අපිට තියෙන bell icon එක click කරලා තියාගත්තොත් තමයි අපි අලුත් videos ඔයාගේ notification panel එකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තවත් කතා මොකටද? දැන් මේ යමු වීඩියෝ එකට. හරි. අපි මුලින් පටන් ගමු Samsung සමාගමේ ඉතිහාසය පැත්ත. ඉතින් Samsung කියන්නේ කොරියන් සමාගම. මේක 1939 දී සර් ලී චාව් විසින් තමයි පටන් ගන්නේ. ඉතින් මේ කාලේ කොරියාවේ ලොකු යුද අර්බුදයක් සහ ආහාර අර්බුදයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා කොරියාවට කෑම ඉම්පෝර්ට් කරලා තමයි මෙයාලා භාවිත කරන්නේ. ඉතින් ඒ කාලේ තමයි මේ සර් ලී චාව් සීනි කම්පැනි එකක් විදියට Samsung සමාගම මුලින්ම පටන් ගන්න. හරි. අපි මුලින්ම බලමු මේ Samsung කියන එකේ අදහස මොකක්ද කියලා. ඉතින් Samsung කියන එකේ තේරුම තමයි තරු තුන කියන එක. ඉතින් තරු තුනෙන් මෙයාලා අදහස් කරන්නේ big, numerous and powerful කියන අදහස. ඉතින් කාලයක් යනකොට මෙයාලාගම කියලා fashion shop එකක් පටන් ගන්නවා. ඒ තමයි දැන්ට කොරියාවේ බලා ගන්න පුළුවන් ලොකුම fashion shop එක. ඒ තමයි Samsung Fashion කියන ලුම් fashion shop එක. ඉතින් මෙයාලා මේ fashion shop එක කරන් යන කාලෙදිම මෙයාලා තවත් business එකක් පටන් ගන්නවා. ඒ තමයි මෙයාලා electronic field එකේ semiconductors හදන්න පටන් ගන්නවා. ඉතින් මේකත් මේ Samsung සමාගමේ ලොකු පෙරලියකට බලපෑයි. ඉතින් ඔයාලා දන්නවද ලෝකේ ලොකුම කුළුණු අතරින් එකක් වෙන Burj Khalifa කියන කුළුණත් මේ Samsung සමාගමේම අයිති කුළුණ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් Samsung සමාගම කොච්චර ලොකු එකක්ද කියලා. හරි. ඉතින් 2000 අවුරුද්ද තමයි මෙයාලා Samsung Galaxy අපි හැමෝම දන්න ස්මාර්ට්ෆෝන්ස් හදන්න ගත්තේ. හරි. ඉතින් මෙයාලා 1980 දී තමයි semiconductors හදන්න පටන් ගන්නේ. ඊට පස්සේ කාලයක් යනකොට 2000 අවුරුද්දේ තමයි මෙයාලා මුලින්ම අපි හැමෝම දන්න Samsung Galaxy smartphones හදන්න ගන්න. budget range එක, mid range සහ flagship level විදියට range තුනකට නිකුත් කරනවා. ඒ කියන්නේ මෙයාලට ඕනේ සමාජයේ ඉන්න හැම පන්තිකම මිනිස්සු මෙයාලගේ මේ ෆෝන්ස් ගන්න පුළුවන් විදිය තමයි මෙයාලා මේවා නිකුත් කරන්නේ. ඉතින් කාලයක් යනකොට මේ Samsung සමාගමේ තියෙන ෆෝන් වල ෆීචර්ස් නිසාම ගොඩක් මිනිස්සු මේ ෆෝන් මිලදී ගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ Samsung සමාගමෙන් TV, washing machine, lights වගේ තවත් ගොඩක් devices නිකුත් කරනවා. ඉතින් මෙයාලගේ අලුත්ම concept එකක් වෙන smart home කියන ecosystem එක Samsung ලා හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේකෙදි මෙයාලගේම Samsung Fridge, Samsung Light, Samsung washing machine වගේ ගොඩක් දේවල් එකට එකතු කරලා ඔයාලගේම ෆෝන් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට Samsung Smart Things කියලා app එකකුත් හදාගෙන යනවා. ඉතින් සමාජ මිනිසුන්ගේ ගොඩක් අවධානය දිනා ගන්න Samsung සමාගම කරන එක දෙයක් තමයි යාළගේ innovations. ඉතින් අපි හැමෝම දන්න Galaxy AR, Bixby AI, Samsung Z Fold, ඔයාලා හැමෝම දන්න foldable phones පළවෙනිවම නිර්මාණය කරේ Samsung සමාගම. ඉතින් ඒ විතරක් නෙමෙයි තවත් ගොඩක් innovations Samsung සමාගමෙන් කරගෙන යනවා. ඉතින් මේ නිසාම සමාජයේ ගොඩක් මිනිස්සු Samsung සමාගමේ devices වලට වැඩිපුර කැමැත්ත දක්වනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.